අපි මේ විදියට තමයි ගමන පිටත් උනේ. අපි දැන් මේ අලුත් මේ කඩුවෙල ඉඳලා අලුත්ගමට යන බස් එකට නැග්ගා. අපි ඉතින් දැන් මේ ඉන්නේ විලා එකේ. ඒ විලා එක ගොඩක් ලස්සනයි. අපිට හම්බෙච්ච රූම් එක මාරම ලස්සනයි. මම කැමතිම රූම් එක. ඒ වගේම අපි දැන් ජංගල් පැන්ඩනූස් එකටත් ගිහිල්ලා ඒකේ සෙල්ලම් කරන්න පුළුවන් මාරම ෂෝක්. ඒ වගේම ඒක කරන්නේ මාමා කෙනෙකුයි නැන්ද කෙනෙකුයි. ඒකේ සිප්පි කටු දැකලා මටයි අම්මටයි ගොඩාක් සතුටු හිතුණා. හරිම නිදහස් පරිසරයක්. මමත් සිප්පි කටු ඇහින්දා ඉතින් අපි ලෑස්ති වෙන්නේ බීච් එකට බහින්න. මම තමයි මුලින්ම බීච් එකට බැස්සේ. මාර ගොඩක් සතුටු හිතුණා මට. ගොඩක්ම සතුටුයි. මම ගොඩක් සෙල්ලම් කරා. අපේ මල්ලි ගොඩක් සතුටු වුණා. මේ මයි තාත්තයි අම්මයි අක්කයි අපි බීචේ සෙල්ලම් කරා. අපේ සදී අක්කා බීචේ වැඩි නැවුවා. දැන් ඔන්න අපි විලායකට ආවා. ඇවිල්ලා හවස් වෙනකොට අපි ඔරුවැල්ල බීච් එකට ගියා. ඒක මාරම ලස්සනයි. ඒක හැදිලා තියෙන ගල් වලින් මාරම ගල් ගොඩක් තියෙනවා. මම ඒවා අස්සෙනුත් ගියා. මාරම ලස්සන view එකක් පේනවා. අපි ඉතින් ගොඩක් සතුටු වුණා. මම එතන තිබිච්ච ඔන්චිල්ලාවකුත් පැද්දා. මේ ඉන්නේ අපේ තාත්තා. එයාත් ගොඩක් සතුටු වුණා. එයා අපිව ඇවිදින එකන් යන ගොඩාක් කැමති. ඉතින් එයාත් සතුටින් ඉන්නේ. අපි ගොඩාක් තැන්වල එක්කන් යනවා. මේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි ෆොටෝස් ගන්නවා. ඒ වගේම අපි ගොඩාක් සතුටු වෙලා මේ සන්සෙට් එකත් බැලුවා. ඒ වගේම මාළු අල්ලන්න අයියලා කීප දෙනෙකුත් ඇවිල්ලා හිටියා. මම මාගේ මේ නම වැල්ලේ ලිව්වා. ඒ වගේම මාත් ගොඩක් සතුටු වුණා. රැල්ල ඇවිත් මගේ නම මැකුවා. තාත්තත් විනෝද වුණා. ඒ හවස අපි මාර විදියට එන්ජොයි කරා. ඒ පැත්ත දිගටම ඇවිදන් යන්න තියෙනවා. ඉතින් අපි ඒ පැත්තට ඇවිදන් ගියා. මාරම ගල් වලින්මයි ඒව හැදිලා තියෙන්නේ. අපි ඉතින් ගොඩක් සතුටින් මේ අම්මා රැල්ල පෑගුවා. ඒ වගේම අපි ගොඩක් රැල්ල පෑගුවා. මගේ මල්ලි මමයි ගොඩක් මේ එන්ජොයි කළා. මේ තියෙන බෝට්ටුවක්. එයාලා හවසට මුහුදු ගිහිල්ලා මාළු අල්ලනවා. මේ ඉන්නේ රෑ වෙනකොට මේගොල්ලෝ බීච් එකට එළියට බහිනවා. මමයි මල්ලි බය වෙලා කෑ ගැහුවා. ඉතින් එයාලා ගොඩක් ඉන්න හින්දා මේ තමයි බවවදා උදේ අපි ආයි ජංගල් පැන්ඩනූස් බීච් එකට ගියා. අපි එදත් කරේ බීච් එකට පැනලා ආපු එක මාරම ලස්සනයි. ඔන්න ඉතින් එයාගේ පැහැදිලි කිරීම ඉවරයි. මේ බීච් එකට මීටර් 200ක් වගේ තමයි අපේ නැවතුණු තැන තියෙන්නේ. ඉතින් ඒ වගේ ළඟින් අපි හොයාගත්තේ මොකද අපි බබාලත් එක්ක බස් එකේ මේ වගේ ගමනක් යනකොට අපිට පුළුවන් තරම් ළඟ තැන් හොයාගත්තාම කාලේ වේලාව මේගොල්ලන්ට විනෝද වෙන්න තියෙන කාලේ වේලාව ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගොඩක් ළඟින්ම තැනක්. ඒ හින්දා මේ දෙන්න බීච් එකේ නම් සෑහෙන වෙලාවක් ගත කරා දවස් දෙකේම. ඉතින් ওই විදිහට අපි අපේ ගමන නිමා කරා. ඒ නවතැනට ආපහු ඇවිල්ලා ඉතින් අපේ බඩුත් ලෑස්ති කරගෙන ওই විදිහට තමයි අපි එන්න පිටත් වෙන්නේ. මේ එතන විලායකේ හිටපු රූකඩ දෙන්නෙක්. ඉතින් ඒගොල්ලන්ටත් අපි බායි කියලා ආවා.